මිහින්තලය කළුදිය පොකුණ. ඓතිහාසික මිහින්තලා කඳු පියසේ බටහිර පාමුල නිස්කලංක පරිසරයක පිහිටි කළුදිය පොකුණ සියලු දෙනාගේ සිත් සතන් පුබුදු කරවන අපූර්ව නිර්මාණයක්. මිහින්තලේ පුණ්‍ය භූමියේ මහනුවර යාපනය මාර්ගයේ මීටර් 600ක් පමණ දුරක් ගමන් කළ විට කළුදිය පොකුණට පිවිසෙන පුවරුව දකින්නට ලැබෙනවා. පුදෙක්ම කළුදිය පොකුණ ජල මූලාශ්‍රයක් පමණක්ම නොවේ. මිහින්තලේ බටහිර බෑවුම ආශ්‍රිතව පවතින විශාලතම පොකුණද මෙය වෙනවා. මෙම පොකුණ අවට ඉතාමත් සුන්දරව පවතින තුරුලතා හා ගල් පර්වතවල ඡායාව මෙම පොකුණට වැටෙන නිසා මෙහි ජලය අඳුරු පෑයක් ගෙන තිබෙන බැවින් මෙම පොකුණ කළුදිය පොකුණ ලෙස හඳුන්වනවා. අඩි 200ක් දිග හා අඩි 70ක් පළලින් යුක්ත වන මෙම පොකුණ මගින් භික්ෂූන් වහන්සේලාගේ දෛනික ජල අවශ්‍යතාවයන්ද සිදු කරනවා. තවද මෙම ස්ථානය රාවණා රජු සක්වලසල සම්බන්ධතා පැවැත් වූ ස්ථානයක් ලෙසද විශ්වාස කරනවා. කළුදිය පොකුණ බෞද්ධයන්ට විශේෂ වන්නේ මනෝරථ නම් අටුවා ග්‍රන්ථයේ එන පෙර සද්ධාතිස්ස රාජ්‍ය සමයේ කාලබුද්ධ රක්කිත නම් රහතන් වහන්සේ විසින් කළුවර පොහොය දිනයක කළුගල් ආසනයක් මත වැඩ හිඳමින් කළු තිඹිරි ගසක් මුල කාලකාරාම සූත්‍රයෙන් ධර්ම දේශනා කළ නිසා බව සඳහන් වෙනවා. 1926 වසරේ මෙම ස්ථානය පුරාවිද්‍යා රක්ෂිත භූමියක් බවට පත්ව තිබෙනවා. අතීතයේ පැවති වාරි තාක්ෂණය කොතරම් දුරට දියුණුව පැවති එකක්ද යන්න මෙම කළුදිය පොකුණ මෙන්ම ඒ වටා පවතින නටබුන් සාක්ෂි දරනවා. මිහින්තලා පුණ්‍ය භූමියේ ඉතා සුන්දර කඳුවළල්ලකින් වටවුණු මනරම් පරිසරයක පිහිටා ඇති කළුදිය පොකුණ අප කාගේත් සිත් ඇඳබැඳ තබා ගන්නා සුන්දර ස්ථානයක්. ඉතින් මිහින්තලාවට පැමිණෙන ඔබත් කළුදිය පොකුණේ සුන්දරත්වය විඳින්න අමතක කරන්න එපා.